අලුතෙන් බස් වලට පර්මිට් දීම අපේ රටේ අන්ත දූෂිත ව්‍යාපාරයක් කරලා තිබුණේ. ඒක දේශපාලනඥයන්ගේ හෙංචයියන්ට දීලා තිබෙන්නේ. ඡන්දයක් ලඟ වුණාම පර්මිට් බෙදනවා නිකන් මොනවාද හාල් පිටි සීනි බෙදනවා වගේ. ඒ නිසා ඇත්තටම දැකලා තියෙන අපේ ඊටාත්ම මාර්ග තදබදයට අපිට උත්තර හොයාගන්න බැරිලා තිබෙනවා. එක පැත්තකින් අවශ්‍යතාවයට මොකද මේ පර්මිට් ගත්ත අය ඊට අනුව වැඩ කරන්න එක. දෙක තමයි කිසිම බස් හිමියෙක්ට සමහර පර්මිට් ගොඩාක් දීපු නිසා සමහර රූට් වල ලාභ ගන්න බෑ. දැන් බස් 50කට නම් සෙනග ඉන්නේ. එතන බස් 75කට පර්මිට් දුන්නොත් 75 දෙනාව ලාභයි. ඒ නිසා වෙලා තියෙන දේ තමයි බස් හිමියන් අතර මාරාන්තික තරංගයක් තිබුණා. අන්තිමට ඒ තරංගෙන් හෙම්බද්දලා වුන් කාට හරි මේ බස් එක දෙනවා. ඔය මද්ද්‍රව්‍ය වලට අබ්බැහි වෙච්ච රියදුරන් සහ කොන්දොස්තර මහත්වරු නිර්මාණය වෙන්නේ ඒකත් එක්කද බස් හිමියා අතහැර දානවා. කියනවා කාට හරි බස් එක දීලා මට දවසට මෙච්චර ගාණක් දෙන්න ඔයා ඕන එකක් කරගන්න. ඒ ඔක්කොම උනේ කිසිම විධිමත් භාවයකින් තොරව මේක සම්පූර්ණයෙන්ම මාෆියා වගේ බිස්නස් එකක් බවට පත් වෙලා නිසා. නමුත් දැන් අපි දිසානායක ජනාධිපතිතුමා ගාණ්ඩුවට පස්සේ කිසිසේත් මෙවැනි ආකාරයකට බස් පර්මිට් ලබා දෙන්නේ නැහැ. අපි බස් පර්මිට් එකක් ලබා දෙන්නේ මගේ අවශ්‍යතාවයකට සමීක්ෂණයක් කරලා විතරයි. ඒ නිසා කෙටියෙන් ගත්තොත් බස් අවශ්‍යතාවයක් තිබෙනවා. අපි සමීක්ෂණයක් කරලා සමීක්ෂණයෙන් ප්‍රතිඵලයක් එනවා නම් ඔව් මේ මාර්ගයට බස් රථ 4ක් අවශ්‍යයි 5ක් අවශ්‍යයි මෙන්න මේ වෙලාවට අවශ්‍යයි කියලා අපි ඒක ටෙන්ඩර් කරනවා. ඒ ටෙන්ඩරයට ඕනම කෙනෙක්ට එන්න පුළුවන්. අපි විශේෂයෙන්ම ඒ ටෙන්ඩර් සකස් කරද්දී කැටගරි අනුව අපි අලුතෙන් වෙනාට විශේෂ අවස්ථාවක් දීලා තියෙනවා. ඒ ටෙන්ඩර් ඉල්ලද්දී යම් ප්‍රමාණයක් අපි රූට් පර්මිට් 25ක් දෙනවනම් යම් කොටසක් අපි දෙන්නේ අලුතෙන්ම කර්මාන්තර වෙනාට විතරයි. දෙක දිස්ත්‍රික්කවලට මාර දිස්ත්‍රික්ක වලයට යම්කිසි ප්‍රමුඛතාවයක් දෙන විදිහකටත් අපි හදනවා. මොකෝ මේ කර්මාන්තය මේ රට පුරාම ව්‍යාප්ත විය යුතුයි කියන පදනම මත.